හරි යාළුවෝ. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ හරියටම YouTube එකට short video එකක් upload කරන්නේ කොහොමද කියලා. ඉතින් මුලින්ම ඔයා YouTube එකට යන්න ඕන. ඉතින් ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේ යට plus mark එකක් තියෙනවා. ඒ plus mark එක උඩ එක පාරක් touch කරන්න ඕන. ඊට පස්සේ මේ වගේ එකක් එනවා මෙතන තියෙන බටන් එක ඔබන්න. ඊට පස්සේ ඔයා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. ඊට පස්සේ මෙතනින් ඔයාට ඔයාගේ වීඩියෝ එක දිග වැඩි නම් හරි මොකක් හරි අඩු කරගන්න ඕන නම් මේ විදිහට මේක crop කරලා ඔයාට ඕනි ගානට මේක adjust කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ හරිය done mark එක ඔබන්න. ඊට පස්සේ ඔයාගේ වීඩියෝ එක මේ විදිහට process වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා වෙනම ඉන්ටර්ෆේස් එකකට වැටෙනවා. ඊට පස්සේ ඔයාගේ YouTube short video එකට sound එකක් select කරගන්න ඕනේ. ඉතින් උඩ මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් add sound කියලා තියෙනවා. ඒ add sound කෙනෙකුට එකපාරක් මේ විදිහට touch කරන්න. ඊට පස්සේ ඔයා save කරගත්ත sound හරි browse කියලා එහෙම sound එක විදිහේ sound තියෙනවා. ඔයා save කරගත් sound තමයි හුඟක්ම තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාට මේ වගේ sound බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා එක එක sound දාලා හොඳ මොකක්ද කියලා බලලා කැමති එකක් select කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට එක sound එකක් select කරගන්නවා. ඊට පස්සේ ඔයාට මේ කෙරවලේම බලා ගන්න පුළුවන් volume mark එකක් වගේ sound speaker එක sound එකක් තියෙනවා. ඉතින් ඒක ඔයා මෙතන ඊට පස්සේ ඔයාට වැටෙනවා your audio කියලා ඔයා තෝරගත්ත sound එක වැටෙනවා. ඊට පස්සේ ඔයා මේ your audio කියන එක මේ විදිහට බිඳුවටම අඩු කරලා දාන්න. ඊට පස්සේ හරි මාක් එක ගමන්. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ YouTube වීඩියෝ එකට මොකක් හරි එකක් උඩින් ලියලා රතු පාටින් දාගන්න. ඔය හුඟක් YouTube වීඩියෝ short වීඩියෝ බලද්දී ඔයාලට එහෙම අහුවෙලා ඇති. ඉතින් ඔයා මොකක් හරි මෙතන ලියාගන්න. ඉතින් මම ලියනවා අම්මෝ ඉතින් මම මේ අම්මෝ තව ටිකකින් කියලා හරි මොකක් හරි එහෙම කැමති එකක් ඔයාලට ලියා ගන්න පුළුවන්. ඉතින් මම මේක මේක පොඩ්ඩක් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ අයිනේ වොලියුම් මාක් එකක් වගේ එකක් තියෙනවා. ඊට පස්සේ ඒක ඔබලා ඔයා මෙයා ඔඩියෝ කියනවා. ඊට පස්සේ යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ හරියේ කැපිටල් ලේ අකුරයි සිම්පල් ලේ අකුරයි මේ සයිඩ් එකෙන් තියෙනවා. ඒක ඔබලා ඔයාලට කැමති එකක් මේ හරියේ ඕනනම් උඩින් රසු පාටින් හරි මොන පාටකින් හරි සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මං එහෙම එකක් ඔයාලට නිකන් දාලා පෙන්නන්නම්. මොකක් හරි ඉමෝජි එකක් මේ විදිහට done කියන මාක් එක වල එක පාරක් ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට කැමති විදිහට ඒ ෆොටෝ එක වගේ YouTube short video එකේ කැමති පැත්තකට තියලාම select කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේ විදිහට ඔයාගේ YouTube video එකට ස්ටිකර් එකක් හරි මොකක් හරි ඇඩ් කරගන්න ඕන නම් මේ විදිහට මේ අයිනේ මේ පැත්තෙන් ස්ටිකර් එකේ සලකුණක් තියෙනවා. ඒක ඔයාලට ස්ටිකර් එකක් හරි මොකක් හරි ලියලා හැම දාගන්න පුළුවන්. ඊට පස්සේ මේ හරියේ යට තියෙනවා edit and next කියලා. මේ next කියන එක පාරක් ටච් කරන්න. ඊට පස්සේ ඔයා වැටෙනවා වෙනම ඉන්ටර්ෆේස් එකකට. ඒකේ තියෙනවා add details කියලා. ඒ කියන්නේ ඔයාගේ YouTube වීඩියෝ එක උඩින් ඒ කියන්නේ description එක තෝරන්න private දාලා තියෙනවා නම් public තෝරන්න. ඉතින් මේ විදිහට visitable කියන එකේ ඔයා ගිහිල්ලා publish now කියලා තියෙනවා. ඒකෙන් ඔයා private කරලා තියෙනවා නම් ඒක public කරන්න. public select කරගන්න. ඊට පස්සේ මේ හරියට තියෙනවා caption view short කියලා. ඒ caption view short කියන එකේ ඔයා මොකක් හරි type කරගන්න. මම මේ විදිහට ඔයාලට emoji එකක් දාලා පෙන්නන්න. හරි. ඊට පස්සේ මේ YouTube short video එකේ ෆොටෝ එකක් වගේ අයිනේ වැටලා තියෙනවා. ඒකේ pencil mark එකක් තියෙනවා. මේ pencil mark එක උඩ එකපාරක් ඔයා touch කරගන්න. ඊට පස්සේ ඔයාගේ YouTube video එක processing වෙලා මේ විදිහට ඔයාලට නිකන් කැමති thumbnail එකක් YouTube නිකන් ඔය වීඩියෝ එකේ තියෙන කොටසක් මේ විදිහට දාගන්න පුළුවන්. මම මේ විදිහට එකක් කොහොම දාලා හරි ලකුණු ඉබුවා. ඊට පස්සේ මේ විදිහට ඔයාගේ මෙතන එකපාරක් අය ටච් කරලා description කියන තැන title එක ගාව ඊට පස්සේ මේ විදිහට ඔයා මෙතන ඔයාගේ YouTube වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ මොන audience එකටද කියලා තෝරන්න ඕනේ. ඉතින් මම මේ විදිහට automobile කියලා එක දාලා ආයෙත් මේ ස්ලෑෂ් කරලා trending
ට්‍රෙන්ඩින් හරි මොකක් හරි කැමති එකක් වයිරල් හරි එහෙම මොකක් හරි එකක් දාගන්න. ඊට පස්සේ දැන් අපේ ෂෝට් වීඩියෝ එක ගානට අපි හදලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාට මේ යට තියෙනවා අප්ලෝඩ් ෂෝට් කියලා. ඉතින් ඔයාලා කැමති නම් අප්ලෝඩ් ෂෝට් කියලා හරි සේව් ඩ්‍රාෆ්ට් කියන එක හරි ඔබන්න. ඒ කියන්නේ ඔයා YouTube ෂෝට් වීඩියෝ එක අප්ලෝඩ් කරන හින්දා අප්ලෝඩ් ෂෝට් කියන එක ඔබන්න. ඉතින් මම අප්ලෝඩ් ෂෝට් කියන එක ඉබුවා. ඊට පස්සේ ටික වෙලාවකින් වෙනම කියන එක ඉබුවා. ඊට පස්සේ අපේ YouTube channel එක මේ විදිහට බලා ගන්න පුළුවන්. අපේ එක preparing වෙනවා. sending file කියලා ටික වෙලාවක් ගියාට පස්සේ අපේ ෂෝට් වීඩියෝ එක අප්ලෝඩ් වෙනවා. ඉතින් හරි යාළුවනේ. අද මම ඔයාලට කියලා දුන්නේ කොහොමද ෂෝට් වීඩියෝ එකක් හරියටම YouTube එකට අප්ලෝඩ් කරන්න කියලා. ඉතින් මගේ channel එක ඔයාලා subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරගෙන යන්න.